ඉතින් ඔන්න අපි ආවා හෝටන් ප්ලේස් නැෂනල් පාර්ක් එක ගාවට. ඉතින් මෙතනින් තමයි සොඳුරු ගමනාන්තයකට යන පාර වැටලා තියෙන්නේ. ඉතින් මෙතෙන් එන විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි ආපු විදිය. ඒ කියන්නේ නෝරේලිය, අඹේවැල, පට්ටිපොළ හරහා හෝටන් ප්ලේස් එන එක. ඉතුරු පැත්ත තමයි ඔහිය පැත්තෙන් එන එක. ඒ පැත්තත් මාරම ලස්සන පාරක් තියෙන්නේ. අපි මේ ආවා වගේම මාරම ලස්සන පාරක් තියෙන්නේ. තව එක විදිහක් තියෙනවා ඇත්තටම ඒ පාර පට්ට අමාරුයි. ඒක තමයි යකාගේ පඩිපෙළ පැත්තෙන් එන එක. ඒ පැත්තෙත් පරිසරයේ සුන්දරත්වය ඉතාම ඉහළයි. ඒ වුණාට එන්න ටිකක් අමාරුයි. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේ මොන පාරේ ආවත් මොන විදිහට ආවත් පරිසරයේ රැකගෙන ටොපි කොලයක්වත් දාන්න නැතුව එනවනම් තමයි හොඳ. මොකද ඔකටිට පේනවා නේද මේ කට්ටිය පරිසරය රැකගන්න කරන කැපකිරීම. ඉතින් මෙතනින් එහාට ටොපි කොලයක්වත් අරන් යන්න දෙන්නේ නැහැ මේ කට්ටිය. ඉතින් ඔයාලත් එනවනම් අනිවාර්යෙන් පරිසරය රැකගෙන පරිසරයට ආදරය කරගෙන ගෙනෙන දේවල්, මුදිරන දේවල් ආයේ ගෙදර අරන් ගිහිල්ලා නිසි ලෙස බැහැර කරන්න වග බලා ගන්න.